සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් මම අද ලෑස්ති වෙන්නේ මගේ Xerox 5075 මැෂින් එකට software එක install කරන්න යන්නේ. ඉතින් මම කීප පාරක් try කරා මගේ hard disk එකට software එක install කරන්න. ඉතින් හරි ගියේ නෑ. check කරලා බලනකොට මගේ hard disk එකේ පොඩි damage එකක් තියෙනවා. ඉතින් මම මේ hard disk එක අයින් කරලා දැන් වෙනත් hard disk එකක් මේකට install කරන්න යන්නේ. ඉතින් වෙනත් hard disk එකක් මේකට දානකොට මම මුලින්ම කරන්නේ මේ hard disk එක සම්පූර්ණ format කරන්න ඕනේ. ඇත්තට මේකත් මගේ පරණ Xerox 5075 මැෂින් එක තිබුණු hard disk එකක් ගලවලා ගත්තේ මම. ඉතින් දැන් මම කරන්න යන්නේ මේක කම්පියුටර් කනෙක්ට් කරලා මේ විදිහට format කරන්න යන්නේ. මුලින්ම ඔයාලා යන්න ඕනේ control panel එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් control panel එකට ගිහිල්ලා එතන administrative tools කියන එක තෝරන්න. ඒකෙන් ඔයාලට එනවා computer management කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න මේ විදිහට. පොඩි වෙලාවක් යනවා මේක load වෙන්න. right computer management වල ඔයා බලපුවම ගිහලා ඔයාලට පේනවා disk management. මම disk management one ක්ලික් කරනවා. ඉතින් මෙතනදී ඔයාලගේ hard disk එක පෙන්නනවා. ඒ වගේම අලුතෙන් connect කරපු hard disk එක පෙන්නනවා. දැන් ඉතින් මෙතන ඔයාලට පේනවා disk 0 කියලා. මේ disk 0 කියලා කියන්නේ මගේ Windows මගේ මම දැනට use කරන hard disk එක Windows තියෙන hard disk එක. ඊට අමතරව ඔයාලට යටින් පේනවා disk 1 කියලා. අන්න ඒකෙදි තමයි ඔයා අලුතින් කනෙක්ට් කරලා තියෙන hard disk එක. ඒකේ මේක gigabyte 232.89ක් මේ විදිහට පේනවා. ඔයාලට පේනවා මේක නිකක් partition ගොඩකින් සමන්විත hard disk එකක්. ඉතින් ඒ විදිහට තමයි Xerox software එක වදින්නේ. දැන් ඔයාලා මේක කරන්න ඕනේ මේ එක එක partition එක වෙන වෙනම delete කරන්න ඕනේ. ඉතින් මේකට ටික වෙලාවක් යනවා. වෙන වෙනම හිමීට මේක delete කරන්න. මේ hard disk එකේ සම්පූර්ණ delete කරන්න ඕනේ තනි partition එකක් හැදෙන විදියට. right මේ විදිහට මම delete කරගෙන යනවා. ඉතින් මේ විදිහට මම දැන් මගේ hard disk එකේ partition ඔක්කොම delete කරගෙන අවසාන හරියට මම ඇවිල්ලා තියෙන්නේ. අවසාන එකත් මම මේ විදිහට delete කරනවා. එතකොට ඔයාලට පෙන්නනවා මේ විදිහට unallocated space කියලා තමයි අපිට මේ විදිහට 232.88 GB අපේ අලුතෙන් high කරපු USB connect කරපු hard disk එක මේ විදිහට පෙන්වනවා. දැන් අපි මේක කරන්න ඕනේ new simple volume කියන එක right click කරලා මේ විදිහට click කරලා next කරලා මේ විදිහට next කරනවා. ඊට පස්සේ drive letter එකක් මේ විදිහට assign කරනවා මම. නැවත next කරනවා මම මේක NTFS තමයි file system එක ඊට finish කරනවා. දැන් මේක automatically format වෙන්න ගන්නවා මේ විදිහට. right on විදිහට format ලා ටක් ගහලා අපිට hard disk එක load වෙනවා. ඕනනම් තව පාරක් ඔයාලට ඕනම් format කරන්න පුළුවන්. මේක quick format එකක් උනේ. නමුත් ඔයාලට full format එකක් කරන්න අවශ්‍ය නම් full format එකක් කරන්නත් පුළුවන්. ඉතින් මම නැවත වරක් මේ විදිහට quick format එකක් දුන්නා. දැන් මේ විදිහට format වෙනවා. ඔයාලට පේනවා new volume G කියන hard disk එක තව පාරක් මම මේ විදිහට format කරා. දැන් ඔන්න healthy primary partition එකක් විදිහට මේ විදිහට මට hard disk එක පෙන්වනවා. දැන් ඔයාලට පුළුවන් this PC ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් සාමාන්‍ය විදිහට 232.8 GB කියන මේ විදිහට hard disk එකක් මෙන්න මේ විදිහට පෙන්වනවා. right මම hard disk එක මේ විදිහට දැන් කම්පියුටරෙන් remove කරනවා. සම්පූර්ණ format කරලා ඉවර නිසා ඉතින් hard disk එක මේ විදිහට මම මගේ system board එකට connect කරලා screw driver එකක් අරගෙන මේකේ nuts ටික මම high කර ගන්න ඕනේ. එතකොට hard disk එක හෙල වෙන්නේ නැහැ. මේ විදිහට මම screw driver එකක් අරගෙන box type screw driver එකක් අරගෙන මම මේ විදිහට මේ nut ටික මේ විදිහට හිර කර ගන්නවා. මේකේ nuts තුනයි තියෙන එක nut එකක් හැල්ලා. ඉතින් ගැටලුවක් නැහැ. nut තුනකින් රඳාපවතින්න පුළුවන්. right මේ විදිහට මම මේක හොඳට හිර කර ගන්නවා. ඊළඟට මට පුළුවන් මේ විදිහට SATA data cable එක සහ power cable එක මේ විදිහට මට connector එකට මේ විදිහට connect කරගන්න පුළුවන්. right දැන් මම hard disk එක high කරලා ඉවරයි. ඔයාලට පුළුවන් RAM එකත් ගලවලා පොඩ්ඩක් සුද්ධ කරලා දාන්න. මගේ RAM එකත් හොඳට clean කරලා තමයි ගහලා තියෙන්නේ. right ඊට පස්සේ මම මේකට power connect කරනවා. power එක disconnect කරලා තිබ්බේ power එකත් මේ විදිහට connect කරගන්නවා. ඔන්න විදිහට power එකත් connect කරගන්නවා. right. දැන් මම Google ගිහිල්ලා Google එකෙන් search කරනවා Xerox WC5075 software. Xerox WC5075 firmware upgrade කියලා මම
මේ විදිහට Google ගිහලා search කරලා enter කරනවා. right එතකොට මුලින්ම ඔයාලට Xerox site එකේ load වෙනවා මේ විදිහට ඒක ක්ලික් කරලා මම යනවා. එහෙම ගියන් පස්සේ ඔයාලට මෙතනින් filter කරන්න තියෙනවා. මම මෙතන filter කරලා ගන්නවා Windows 8.1 64 bit කියන එක. මොකද මම 8.1 use කරන්නේ. firm එක දාලා මම මේ විදිහට apply filters දෙනවා. එතකොට ඔයාලට මේ විදිහට files තුනක් පෙන්නනවා. ඒකේ මුල්ම file එක ඔයාලට පෙන්නන manual upgrade කියලා පෙන්නනවා. දෙවෙනි එක automatic upgrade මේ විදිහට උඩින්ම තියෙන manual upgrade කියන එක තමයි ඔයාලා ගන්න ඕනේ. මම මේකේ I agree කියලා මේක ටික එක දාලා download කරනවා. ඉතින් මේ විදිහට මේක download වෙන්න පටන් ගත්තා. මේකට මෙගාබයිට් 900ක් වගේ තියෙන ෆයිල් එකක්. ඒ අතරම මගේ pen drive එක කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඒකත් මම මේ විදිහට format කරගන්නවා. ඉතින් quick format එකක් තමයි මම දෙන්නේ. full format එකක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ගොඩාක් වෙලා යන නිසා මම ඉතින් quick format එක මේ විදිහට දෙනවා. දැන් ඉතින් pen එක format වෙලා ඉවරයි. ඊට පස්සේ මම කරන්නේ pen එක ඇතුළට ගිහිල්ලා මේ විදිහට මම pen එක ඇතුළට යනවා. ගිහිල්ලා pen එක තුල අලුතෙන් මම folder එකක් create කරනවා. ඒකට මම කියනවා ALT boot කියලා මම මේ විදිහට rename කරගන්නවා. ALT boot. right මම ඊට පස්සේ ALT boot කියන folder එක ඇතුළට ගිහිල්ලා අලුතෙන් තව file එකක් මම create කරනවා text file එකක්. ඒ file එක මම rename කරනවා මේ විදිහට post upgrade කියලා මේ විදිහට post_upgrade කියලා මේ විදිහට මම ඒක copy කරලා ගිහිල්ලා මේකේ තියෙන txt.txt කියන extension එකත් එක්ක තමයි මම මේකේ post upgrade කියන එක replace කරන්නේ. එතකොට බලන්න මේකේ extension එකක් නැහැ. right ඊළඟට මම මගේ download කරපු Xerox software එක තියෙන තැනට යනවා. right මේ තියෙන මගේ software එක මම ඒක extract කරනවා මේ විදිහට. right මේ විදිහට extract වෙනවා දැන්. right extract වෙලා ඉවරයි. අපි දැන් බලමු extract වුණ folder එක පල්ලෙහාට ගිහිල්ලා. right මේ තියෙන මගේ software එක extract වුණ folder ඇතුළට ගියාම මට මෙතන files දෙකක් පේනවා. මම මේ files දෙක පේන්නේ නැති නිසා මේ විදිහට පොඩ්ඩක් මේ add කරාම මට පේනවා .mod.dlm කියලා file එකක්. අන්නේ file එක යටම තියෙන file එක තමයි මම මේකෙදි software upgrade කරන්න නැත්නම් software එක මට අලුතෙන් install කරන්න මම පාවිච්චි කරන්නේ. දැන් මම pen drive එක තුළ තියෙන ALT boot කියන folder එකට ගිහිල්ලා මේක paste කරනවා. එතකොට pen drive එක තුළ තියෙන දැන් files දෙකයි එකක් මම download කරගත්තු software එක සහ අලුතෙන් create කරගත්ත post upgrade කියන document එක තියෙනවා. මේ දෙක විතරයි අපේ මගේ folder එක තුළ තියෙන්නේ. right දැන් මගේ ෆයිල් එක copy වෙලා ඉවරයි. දැන් මම කරන්නේ pen drive එක කම්පියුටර් එකෙන් මේ විදිහට remove කරගන්නවා දැන්. right ඒක remove කරගත්තා. දැන් මම pen drive එක අරන් ගිහිල්ලා මගේ system board එකේ පිටිපස්සේ තියෙන USB වල උඩ USB එකට මේ විදිහට connect කරලා දැන් මම power connect කරලා තියෙන කලින් මම කරා. දැන් power on button එක ඔබනවා. මේ විදිහට power on button එක ඔබලා පොඩි වෙලාවක් යනකොට ඔයාලට පේනවා software upgrade කියලා අපිට message එකක් දෙනවා. ඉතින් මේ තියෙන system board එක ඔයාලට පේනවා මේකේ system board එකේ lights ටික අන්න මේ විදිහට software upgrade කියලා ඔයාලට එනවා. ඇවිල්ලා ටික වෙලාවක් යනවා ඔයාලට මේක install වෙන්න. මේක එකින් එක network control එක copy control එක ඔක්කොම user interface එක වෙන වෙනම මේක install වෙන්න ඕනේ. ඉතින් ඒකට පොඩි වෙලාවක් යනවා. මේ තියෙන මේ විදිහට install වෙලා ටික වෙලාවක් ගියන් පස්සේ අවස්ථාවක් තාම මේක install වෙවි යනවා. දැන් මේ විදිහට ඔක්කොම install වෙලා ඉවරයි. දැන් මේම ඔක්කොම install වෙලා ඉවරලා ඔයාලට message එකක් දෙනවා. මෙන්න මේ විදිහට remove the USB drive and then press 0 on the hard panel කියලා අපිට message එකක් දෙනවා. දැන් අපි කරන්න ඕනේ මේක දැන් අප්ග්‍රේඩ් මේ කියනවා software upgrade එක complete කියලා. දැන් අපි කරන්න ඕනේ pen drive එක පිටිපස්සෙන් remove කරලා දැන් මේ විදිහට pen drive එක පිටිපස්සෙන් remove කරලා
ටච් පැනල් එකේ තියෙන යූසර් ඉන්ටර්ෆේස් එකේ තියෙන කීබෝඩ් එකේ 0 ප්‍රෙස් කරනවා මම. මේ විදිහට මම 0 ප්‍රෙස් කරනවා. මෙහෙම 0 ප්‍රෙස් කළා පොඩි වෙලාවක් යනකොට මේක ඔටෝමැටිකලි ෂට් ඩවුන් වෙලා නැවත රීස්ටාර්ට් වෙන්න ගන්න මැෂින් එක. දැන් ඔන්න නැවත රීස්ටාර්ට් වෙන්න ගත්ත මැෂින් එක. ඊට පස්සේ රීස්ටාර්ට් වෙලා ආපුවම මැෂින් එකේ මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. සමහර අවස්ථාවල සිස්ටම් එරර් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් මම කරන්න ඕනේ මේක පවර් ඕෆ් කරලා ආපහු පවර් ඔන් කරන්න ඕනේ. රයිට් මුලින්ම එනම් මම මේක පවර් ඕෆ් කරලා මේ විදිහට පවර් ඕෆ් කරලා නැවත පවර් ඔන් කරගෙන ඊට පස්සේ මම අවශ්‍ය සෙටින්ග්ස් ටික මම පස්සේ හදා ගන්නවා. දැන් පවර් ඔන් වෙනවා. ඉතින් දැන් ගැටලුවක් නැහැ software එක install කරලා ඉවරයි. ඉතින් ඔයාලට පොඩි සෙටින්ග්ස් ටිකක් හදාගන්න වෙයි. මොකද අලුතෙන් software එක ගෙවුවන් පස්සේ margins වල පොඩ්ඩක් වෙනසක් වෙනවා. ඉතින් ඒවා බලලා පස්සේ මේ dimension ඉතින් මේ units ඒවා කොහොම හදාගන්න. ඉතින් margin වල වෙනසක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවා නැවත වීඩියෝ එක බලලා හදාගන්න.